ඔන්න සුබ දවසක් හැමෝටම ඉරිදා දවසේ මම ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මම වීඩියෝ එක ගත්තිම කුරුල්ලෝ ටිකක් ඇවිල්ලා කෑ ගහලා මෙන්න මේ ගහේ පැණි බොනවා. අන්න කට්ටිය ගියා මාව දැක්කට පස්සේ ඔන්න එක්කෙනෙක් ඇවිල්ලා ආයමත් පැණි බොනවා. ඉතින් අද මම මේ වීඩියෝ එක ගන්නෙ සෙනසුරාදා දවසේ කොහොමද අපේ ගෙදර මල් පිපිලා තියෙන්නේ කියලා ඉතින් මම පෙන්නන්නම්. කොහොමද සෙනසුරාදා දවසේ අපේ ගෙදර මල් පිපිලා තියෙන්නේ කියලා. ඉතින් ගන්න මේ අද්දි කුරුල්ලෝ වගේ අකා මම ඒක ඔයගොල්ලන්ට පෙන්නුවා. එහෙනම් අපි පොඩ්ඩක් අපේ වත්තේ වටේට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. එහෙනම් මාත් එක්ක මේ වීඩියෝ පුරාටම රැඳිලා ඉන්න. ඉතින් මේ තියෙන්නේ විහාරෙද්ද නැත්තම් පන්සල් පිච්ච කියන ගහ. මම මේක අපේ ඉස්සරහම හිටවලා තියෙන ගොඩක් අය මේකේ පැලි ඉල්ලනවා. මම පැලකි දෙකක් වගේ හැදුවා. නමුත් පොඩ්ඩක් ඒක වර්ධනය වේගය හරිම මේ හිමින් හැදෙන්නේ. ඒක චුට්ටක් මම බලන්න. තව පැල ටිකක් අතු ටිකක් හිටවන්න. මට මේ වෙලාවත් එක්ක පොඩ්ඩක් ඒක මිස් වෙනවා. ඉතින් මේක තමයි පන්සල් පිච්ච ගහ. මුළු ගහෙම මල් පිපිලා තියෙනවා. ඔයගලන්ට පේනවා. අද ඉතින් සෙනසුරාදා දවසේ මුළු ගහම තැඹිලි පාටින් කහ පාටින් වැහිලා තියෙනවා. මේ වගේ සුදු පාට තමයි මුලින්ම මේකේ මල් හැදෙන්නේ. ඉතින් ඊට පස්සේ කහ පාට වෙලා ඊට පස්සේ ටිකක් තැඹිලි පාට වෙලා තමයි පර වෙලා යන්නේ. ඉතින් ඔන්න සෙනසුරාදා උදේම නැගිටිද්දි මෙන්න මේ වගේ දෙයක් තමයි ගේ ඉස්සරහා මට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් තා චුට්ටක් ඉස්සරහට යද්දි මෙන්න මේකෙත් මල් පිපිලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ගහෙත් සම්පූර්ණයෙන්ම මල් පිපිලා. ඒ කියන්නේ මේකේ මේ මල් පිපිලා මේ කරලකුත් ඇවිල්ලා මම මේකත් හදාගන්න බලනවා පැල. හරිම ලස්සනයි මේක නම්. පුළුවන් නම් හදාගන්න. පෝච්චි එක මම මේක හදලා තියෙන්නේ. පෝච්චි එක උනත් පුළුවන්. බිම උනත් පුළුවන්. පෝච්චි එක හැදුවොත් ඒත් ප්‍රශ්නයක් නෑ. ඉඩ නැති තැන්වල ඔය කියන්නේ ඔයගොල්ලෝ මහල් නිවාසවල ඉන්නවනම් අනිවාර්යෙන් බැල්කනි එක පෝච්චියක් තියලා මේක හදන්න පුළුවන්. හරිම ලස්සනට හැදෙනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. මේකට හොඳට අවුව ඕනේ. මේ ගහ ගන්න මම වෙන වීඩියෝ එකක් කරන්නම්. මේක ඉතින් ගේ ඉස්සරහා තියෙන්නේ හරිම ලස්සනයි. මේ තියෙන්නේ මේක ලංකාවෙම තියෙන කැලණි 31 නෙමෙයි. මේක වෙනම જાතියක්. එතකොට මේ තියෙන මේ පෝච්චියේ මම හිටවලා තියෙනවා තවත් මෙන්න මේ විදිහට මල්. මේක නම් බාලොලියා මලක්. මේ විදිහට මේ මල් පිපෙනවා ලස්සන මේ වගේ පෝච්චි වල මේ වගේ එක එක මල් දාන්න පුළුවන්. ඉතින් මේ තියෙන අනික් මල් ටික මම මේවා ගෙනාවට පස්සේ තමයි මේ මල් පිපුණේ. ඉතින් හොඳට පෝර දාලා ඔස්ම කොට එහෙම දැම්මා. ඔස්ම කොට සමතුලිත පෝර එක මේකට මම මේ දාලා තියෙන්නේ. මේ උකරන්න පේනවා ඇට වගේ. මේක පුළුවන් නම් පස්සට කලවම් කරන්න ඕනේ මේ ටික උඩට ඇවිල්ලා. මේ විදිහට තමයි මේ මල් පිපෙන්නේ. ඉතින් මේක මම ගෙනාවේ දියතෙන්. මෙන්න මේකෙත් මලක් පිපුණාද හරිම ලස්සනයි. ඒගොල්ලෝ කිව්වේ මේක වැලි වල වගේ හදන්න කියලා. වැඩි පස් දාන්න එපා කෝ. ඒ කියන්නේ පස් කොටස් එහෙකට වැලි කොටස් දෙකක් වගේ දාන්න කියලා තමයි කිව්වේ. වැලි ඒ කියන්නේ වැලි වැඩිපුර. මේ විදිහට මම කරලා හොඳට අවුවේ තිබ්බා. ඉතින් මෙන්න මල් ඇවිල්ලා හරිම ලස්සනයි. මේ තව මල් එනවා මේ මල් පොහොට්ටු. මේ වගේ මල් පිපි. හරිම ලස්සනයි මේ පාට. ඉතින් මේ විදිහට තමයි මෙතන මල් පිපිලා තියෙන්නේ. ඉතින් මෙතනත් මේ මලක් පිපිලා තියෙනවා. මෙතනත් මේ විදිහට මලක් පිපිලා. මම නම් ඇන්තෝරියම් ටික අද වත් අස් කරන්න ඕනේ. කාලෙකින් මට පොඩ්ඩක් අස් කරන්න බැරි වුණා. මේකෙත් ලස්සනට මල් පිපිලා තියෙනවා. මේක කප්පාදුවකට ලක් කරන්න ඕනේ. එතකොට තමයි ලස්සන. දැන් මේක හැමතැනම උසට ගිහිල්ලා තියෙනවා. මේක මම හිටවලා තියෙන්නේ මේ වෙනම පොඩි පෝච්චි එක. ඇතුලේ බලන්න ඕනේ වෙන එකක හිටවන්න. ඉතින් මෙන්න මේකෙත් අද මල් 20ක් විතර 21ක් පිපිලා තිබ්බා. ඒක බෙල්ලන්විල පන්සලට අද පූජා කරන්න ගෙනිච්ච උදෙන්ම කඩලා ඉතින් මට මේකේ වීඩියෝ මේ වෙලේ මට ඔයගලන්ට මේක පෙන්වන්න බෑ. මොකද කඩලා ගිහිල්ලා තියෙන්නේ. මම ඒ වෙලේ මේ ගත්ත වීඩියෝස් වගේක් ෂෝට්ස් විදිහට මම ඒක දාන්න බලාපොරොත්තු වෙනවා. මගේ channel එකේ. ඉතින් ඔයගලන්ට එතකොට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනත් පිපිලා තියෙනවා මල්. ඔයගලන්ටත් ඉතින් මේ වගේ හදා ගන්න පුළුවන්. මොකක් හරි plan එකක් ඇතුව ලස්සනට හදන්න. එතකොට මෙන්න මේ වගේ ලස්සනට මුළු වත්තේම මල් පිපෙන විදිහට ඔයගලන්ට හදා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. අනිත් එක තමයි දැන් ඔයගොල්ලෝ මගේ සමහර කාලේ පැල ගැන අහනවා, පැල ඉල්ලනවා. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට YouTube comment එකක් දාන්නේ. ඒ පැල සම්බන්ධව මොන හරි idea එකක් ගන්න තියෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම YouTube එකේ මගේ videos වලට comment කරන්න. comment කරාම මම එතන ඔයගොල්ලන්ට දන්නවනේ මේක මෙහෙමයි හදන්න ඕනේ, මෙහෙමයි කියලා. එතකොට අනිත් කට්ටියටත් ඒක බලා ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මොකක් හරි පැලයක් ඕන නම් YouTube එකේ මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මත් කමන්නේ මේ පැලේ ඕනේ කියලා. නමුත් කමෙන්ට් එකක් දාලා ඊට පස්සේ මගේ Facebook එකනොත් මට මැසේජ් එකක් දාන්න. Facebook ඉන්න කට්ටිය
මම මගේ Facebook එකේ link එක දානවා මේකේ පළවෙනි කමෙන්ට් එක විදිහට හැම වීඩියෝ එකකම මම පළවෙනි කමෙන්ට් එක විදිහට ඉදිරියට දිගට මගේ Facebook එකේ කමෙන්ට් එකක් දානවා. ඉතින් link එක දාලා කමෙන්ට් එකක් දාන්න. එතකොට ඔයගලන්ට පුළුවන් මගේ Facebook එක follow කරලා තියාගන්න message එකක් අනිවාර්යයෙන්ම දාලා තියන්න. ඔයගලන්ට මෙන්න මේවා තමයි ඕනේ. මේක ගන්න පුළුවන්ද මේ පැලයක්? එතකොට මට පුළුවන් මේ පැල හදලා දෙන්න. හෝ මට බැරි නම් බෑ කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒ නිසා මේ වැඩේ කරන්න. ඉතින් ඔන්න අද දවසේ කොහොමද මල් පිපිලා තියෙන්නේ කියලා අපේවත් මම පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. මේ අනිවාර්යෙන් මගේ subscribe කරන්න මගේ මේ channel එක. ඉතින් ඉස්සරහටත් මම ඔයගලන්ට වීඩියෝස් අරන් එනවා. මෙතනත් ඉතින් මේ ඉස්සරහම තියෙන්නේ මම ඔයගලන්ට මේක වීඩියෝ එකක් දැම්මා. ඔන්න මේ කිව්වා වගේම මේ මම මේ වීඩියෝ එක දැම්මා පැණි කුරුල්ල එනවා කියලා මේක බොන්න. මල් පැණි බොන්න මේ ඇවිල්ලා ඉන්නේ පැණි මේ වට්ටිච්ච කොට පේනවද දන්නේ අන්න ගියටක් ගාලා. එයා මාව දැකලා ගියා නැත්නම් මේකේ පැණි බොන්න තමයි ආවේ. එහෙනම් ඉතින් මම තවත් වීඩියෝ එකකින් ඔයගලන්ව ආයෙමත් හම්බෙන්න අනිවාර්යෙන්ම මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න මගේ මේ channel එකත් එක්ක.